ආයුබෝවන් යාළුවෝ හැමෝටම. ඔන්න ගොඩක් දවසකින් අද වීඩියෝ එකක් අරන් එන්න හිතුවා. අතරම මේකත් ටිකක් පරණ වීඩියෝ එකක්. ඔයාලා දකින්න ඇති මේ දවස්වල අපේ සුදු මැණික කොණ්ඩේ කපලා තමයි ඉන්නේ. ඉතින් මේ වීඩියෝ එක තමයි අපි යාගේ කොණ්ඩේ කපන්න ගියපු ගමනේදී අපි ගත්ත වීඩියෝ එක. ඉතින් එහෙමනම් බලමු. ඔන්න අන්තිමේට අපි මේ කොණ්ඩේ කපන තැනට ඇවිල්ලා ඉන්නේ. ඇත්තටම සුදු මැණිකගේ කොණ්ඩේ ගැන කිව්වොත් මම හරිම ආසාවෙන් තමයි කොණ්ඩේ වැවුවේ. හැබැයි සුදු මැණිකට කොණ්ඩෙත් එක්ක චුට්ටක් අමාරුයි. මොකද රස්නේ දවසට දාඩිය දාලා යට කොණ්ඩේ කසනවා. මෙහෙම පේන්න තිබ්බට ඇත්තටම ලොකු කොණ්ඩයක් කර්ලි නිසා කර්ලි වෙලා තියෙනවා. හැබැයි ඔහොම අවුස්සලා බැලුවොත් ලොකු කොණ්ඩයක් තියෙන්නේ. ඒ නිසා සුදු මැණිකට අපහසු නිසා තමයි කොණ්ඩේ කපන්න කියලා හිතුවේ. හැබැයි මම පොඩ්ඩක් අඩු කරන්න තමයි හිතාගෙන ආවේ. ඒ නිසාම ගෙදරදි කපන්නෙත් නැතුව සැලොන් එකට එක්ක ආවේ. හැබැයි ඉතින් ෂුවර් නෑ සුදු මැණිකට පිටාය චුට්ටක් හුරු නැති නිසා එයා අඬනවා. කපන්න කොහොම හරි සැලොන් එකට එක්ක ආවා. බලමු කොහොමද කපන්න දෙයිද කියලා. ඔන්න ඇත්තටම අන්තිමේට මෙන්න මේ මල්ලි තමයි කොණ්ඩේ කපන්න ආවේ. ඔයාලට පේනවා ඇති අර මම කිව්වේ කොණ්ඩේ ගොඩක් තියෙනවා. මුල් ටිකේ නම් ඇත්තටම මේ මාමත් එක්ක යාළු වුණා. හැබැයි ටිකක් වෙලා යද්දි තමයි එයා අඬන්න ගත්තේ. ඇත්තටම අන්තිමේට අපි හිතාගෙන ගියාට කොණ්ඩේ කපන්න දෙයි කියලා. ටිකක්වත් කොණ්ඩේ කපන්න දුන්නේ නෑ. මේ මුල් හරිය ඇත්තටම චුට්ටක් වෙලා හිටියා. හැබැයි යාට තේරුණා මොකක් හරි වෙනසක් වෙනවා මෙතන කියලා. ඇත්තටම ඔතනදි තමයි අඬන්න පටන් ගත්තේ. අපි ටිකක් හොඳින් හිටපු නිසා මේකත් දාලම කපන්න කියලා ගියේ. අන්තිමේට අඬන්න ගත්තා. මේ බලන්න ඔයාලට පේනවා ඇති දැන් මේ අඬන්න පටන්ගෙන මුල් හරිය. සුචිදු ආ කොණ්ඩේ කපන්න බයයිද ඈ බයයි කොණ්ඩේ කපන්න බයයිද නැත්නම් මාමට බයයිද ඈ මාමට බයයි අපි කොණ්ඩේ කපමු ලස්සනට ඈ දැන් ටින් ගාලා කපනවා මම දැන් නේ කතුලේ කො මාම කපලා පේන්නනවා දැන් ඈ අපි නිදාන් ගමු සුදු කපමුද කොණ්ඩේ ඔන්න ඔහොම පටන්ගෙන අන්තිමේට හොඳටම අඬන්න පටන් ගත්තා. ඒ නිසා මම හිතාගෙන ගියේ කොණ්ඩේ ටිකක් අඩු කරන්න. හැබැයි අන්තිමේට මැෂින් එකෙන් ගාන. මොකද ගිය නිසා කපාගෙන එන්නත් ඕනේ නිසා අන්තිමේට අපි කිව්වේ එහෙනම් මැෂින් එකෙන් ගාමු කියලා. ඇත්තටම ඊට පස්සේ මැෂින් එකෙන් ගෑවා. හැබැයි මේත් එක විකාර කියා කණ්ණාඩියෙන් පේන්නේ නැති වෙන අනිත් පැත්ත හරවගෙන තමයි අන්තිමේට කොණ්ඩේ කපන්න පටන් ගත්තේ. මේ අන්තිමේට උඩ ටික විතරක් චුට්ටක් අතින් අඩු කරන්න ඉතුරු ටික ඔක්කොම ගෑවා. ඔයත් එක විකාර කියා ඊට පස්සේ ඔය එක්තන තිබ්බ එක ඒවා අතට දීලා බිස්කට් කන්න දීලා ඔහොම තමයි කරගන්න ඕනේ. ඒ නිසා හැබැයි ඉතින් අන්තිමේට අර ලස්සනට තිබ්බ කොණ්ඩේ මැෂින් එකෙන්ම ගාන්න වුණා. පේනවා ඇති දැන් කොළු පැටියෙක් වගේ. ඔන්න ඔහොම ගාලා ඒත් අන්තිම හරිය වෙද්දි මේකවත් කරන්න දුන්නේ නෑ. ඊට පස්සේ අන්තිමේට ඇත්තටම ෆිනිෂ් කරන්නත් බැරි වුණා. ෆිනිෂ් කරන්නෙත් නැතිව අඬද්දිම බබා ඕනාවට වැඩි හදවන්න ඕනේ නැති නිසා අන්තිමේට අපි ආවා. ඔන්න ඔය අඬලා මේ කාර් එකට ආවට පස්සේ ඒතර ඔක්කොම සැලොන් එකෙන් එළියට ආවට පස්සේ ඇඳිලි ඔක්කොම ඉවරයි. පේනවනේ කොළු පැංචෙක් වගේ ඉන්නවා දැන්. ඇත්තටම
මට ඕන වුණේ අර කර්ලි කොණ්ඩේ චුට්ටක් අඩු කරගන්න. හැබැයි අන්තිමේට ඔහොම කපාගෙන අපි ඉතින් ගෙදර ආවා. අනේ මොට්ටද ඔය කාඩ අතුති බබ්බා අන්තුති බබ්බා අනේ ඔබනවද අම්මමකෝ කවදා මේ ඇඬුවේ කොන්නේ කපද්දි ඇයි ඇඬුවේ බාගෙට කපන්න ආවේ අපි ඔන්න ඔහොම තමයි ඉතින් අපේ කොණ්ඩේ කපන්න ගියපු ගමන. ඉතින් තවත් වීඩියෝ එකකින් ඉක්මනට හමු වෙනකන් යාළුවෝ හැමෝටම බයි බයි.